ආයුබෝවන්. ඔයාටත් සමහර වෙලාවකට කාමරයට ගියට පස්සේ මම මොකටද මේ කාමරයට ආවේ කියලා එකපාරටම අමතක වෙනවද? එහෙම නැත්නම් කාට හරි කතා කරන්න හදනකොට එයාගේ නම දිව අගට එනවා. හැබැයි මතක් වෙන්නේ නැතිව ලත වෙනවද? විභාගයකට ලියන්න වාඩි වුණාම පාඩම් කරපු හැමදේම එකපාරටම මොළයෙන් බ්ලැන්ක් වෙලා යනවා වගේ දැනෙනවද? ලංකාවේ අපිට නිතරම අමතක වීම වෙද්දී අපි කියන සුපුරුදු කතාවක් තියෙනවා. මට දැන් වයසයිනේ. මට ඉස්සර වගේ මතක නෑ. නැත්තම් මගේ මොළයේ පොඩි කාලේ ඉඳන්ම දුර්වලයි කියලා. හැබැයි අද මම ඔයාට කියන්න යන්නේ ඔයා කවදාවත් නොහිතපු ලංකාවේ 95ක් දෙනා සම්පූර්ණයෙන්ම නොදන්නා දරුණු ඇත්තක් ගැන. ඔයා ඔය සාමාන්‍ය අමතක වීම කියලා හිතාගෙන ඉන්න ප්‍රශ්නය ඇත්තටම ඔයා නොදැනුවත්වම දිනපතා කරන වැරදි පුරුදු තුනක් නිසා ඔයාගේ මොළය ඇතුළෙන් සිද්ධ වෙන සෛලීය විනාශයක මුල්ම ලක්ෂණය වෙන්න පුළුවන්. අද අපි පොඩ්ඩක් හිතන්න වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකයේ ඉහළම විද්‍යාඥයන් සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙන ඔයාගේ මොළයේ බලය සහ මතක ශක්තිය දස ගුණයකින් වැඩි කරගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමවේදයන් කිහිපයක් ගැන. වීඩියෝව අවසන් වෙනතුරු එක දිගට බැලුවොත් ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඔයාට පුළුවන් වේවි. අපි මුලින්ම මේක සරලවම තේරුම් ගමු. ඔයාගේ මොළය කියන්නේ කවදාවත් වෙනස් කරන්න බැරි උපතින් ලැබුණ ස්ථාවර මැෂින් එකක් නොවෙයි. වෛද්‍ය විද්‍යාවේ මේකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඒ කියන්නේ ඔයාගේ මොළයට පුළුවන් තමන්ගේ හැඩය සහ නියුරෝන අතර තියෙන සංනිවේදන ජාලයන් ඕනෑම වෙලාවක අලුතෙන් හදාගන්න සහ ශක්තිමත් කරගන්න. අපේ මොළය ඇතුලේ බිලියන 86ක විතර නියුරෝන නැත්නම් ස්නායු සෛල තියෙනවා. මේ සෛල එකිනෙකා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ සයිනැප්ස් කියන පුංචි පාලම් වලින්. ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න හැම වෙලාවකම නැත්තම් අලුත් පුරුද්දක් ඇති කරගන්න හැම වෙලාවකම මොළය ඇතුලේ අලුත් පාලමක් හැදෙනවා. ඔයා ඒ පුරුද්ද නැවත නැවත කරද්දී අන්න ඒ පාලම කොන්ක්‍රීට් පාරක් වගේ ශක්තිමත් වෙනවා. හැබැයි ඔයා යම් දෙයක් භාවිත කරන්නේ නැතුව ඉද්දී අර පාලම සිමෙන් දිරාපත් වෙලා කැඩිලා යනවා. අන්න ඒකයි අපිට දේවල් අමතක වෙන්නේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ වර්තමාන ජීවන රටාව සහ අපේ වැරදි පුරුදු නිසා මේ අගනා පාලම් හැදෙන එක සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. ඔයා මතකය වැඩි කරගන්න බෙහෙත් පෙති බොන්න කලින් ඔයාගේ මතකය දිනපතා විනාශ කරන මේ ප්‍රධාන සතුරන් තිදෙනාව හඳුනා ගන්න ඕනේ. පළමුවෙනි සතුරා අතිශය පිරිපහදු කළ සීනි සහ නරක තෙල්. අපි උදේට කන පාන්, බනිස්, පැණිබීම සහ කඩෙන් කන තෙල් කෑම නිසා අපේ ලේවල සීනි මට්ටම එකපාරටම ඉහළ යනවා. විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා ශරීරයේ සීනි මට්ටම නිතරම ඉහළ යාම නිසා මොළයේ මතකය ගබඩා කරන ප්‍රධානතම කොටස වන හිපෝකැම්පස් කියන ප්‍රදේශය සෙමින් කුඩා වෙන බව. ඔව්, ඔයා අද කන පැණි රස කෑම හෙට ඔයාගේ මතකය විනාශ කරනවා. දෙවනි සතුරා නිදන්ගත මානසික ආතතිය, ක්‍රොනික් ස්ට්‍රෙස්. ඔයා නිතරම බය හෝ කනස්සල්ලෙන් ඉන්නකොට ඔයාගේ ඇගෙන් කෝටිසෝල් කියන ආතති හෝමෝනය ශ්‍රාවය වෙනවා. මේ කෝටිසෝල් හෝමෝනය වැඩිපුර ශරීරයේ තිබීම නිසා මොළයේ නියුරෝන අතර තියෙන සංනිවේදන පාලම් දිය කර හරිනවා. ඔයා විභාගයට බයේ ගැහෙන්න ඔයා පාඩම් කරපු දේවල් මතක් වීමේ සම්භාවිතාව අඩු වෙන්නේ මේ නිසයි. තුන්වෙනි සතුරා ඩොපමීන් අධි උත්තේජනය. අපි උදේ ඉඳන් රෑ වෙනකන් ෆෝන් එකේ කෙටි වීඩියෝ, ෂෝට්ස්, රීල්ස්, ටික්ටොක් නොනවත්වා ස්ක්‍රෝල් කරද්දී අපේ මොළයට අධික ලෙස ඩොපමයින් හෝමෝනය ලැබෙනවා. මේ නිසා මොළයට යම් කරුණක් කෙරෙහි තත්පර කිහිපයකට වඩා අවධානය යොමු කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අවධානයක් නැති තැන මතකයක් ඉතිරි වෙන්නේ නැහැ. නමුත් බය වෙන්න එපා.
අපේ මොලයට පුදුමාකාර නැවත යථහතත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු හාවර්ඩ් සහ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පර්යේෂණ ඇසුරෙන් තහවුරු වුණ මොලේ ධාරිතාවය උපරිම කරන ප්‍රායෝගික පියවර 4 මොනවද කියලා. පියවර අංක 1. ඇක්ටිව් රීකෝල්. ගොඩක් අය පාඩම් කරද්දී හෝ යමක් මතක තබා ගන්න හදාද්දි කරන්නේ ඒ සටහන නැවත නැවත කියවන එක. හැබැයි විද්‍යාව පවසන්නේ ඒක 90%ක්ම අසාර්ථක ක්‍රමයක් කියලා. මොලය ක්‍රියා කරන්නේ මාංශපේශියක් වගේ. මතකේ ශක්තිමත් වෙන්නේ තොරතුරු මොලයට ඇතුළත් කරද්දී නෙවෙයි. මොලයෙන් තොරතුරු එළියට අදින්න උත්සාහ කරද්දී. ඔයා යමක් කියවුවට පස්සේ පොත වහලා ඒක මතක් කරලා තනිවම ලියන්න හෝ කාට හරි ලියලා දෙනවා වගේ ශබ්ද නගා කියන්න උත්සාහ කරන්න. මෙන්න මේ මහන්සි නිසා මොලේ පාලම් ශක්තිමත් වෙනවා. එකම දේ අද දවස පුරාම පාඩම් කරන්නේ නැතිව අද පාඩම් කළ දේ හිටත් ඉන්පසු දින 3කට පසුවත් ඉන්පසු සතියකට පසුවත් නැවත නැවත මතක් කරන්න. එවිට එය කෙටිකාලින මතකයේ සිට දිගුකාලින මතකය නැත්නම් long term memory වෙත ස්ථාවරව ගමන් කරනවා. පියවර අංක 2. BDNF. BDNF හෝමෝනය උත්තේජනය කිරීම. BDNF when physical exercise. විද්‍යාඥයන් විසින් මොලය සඳහා සොයාගත් පුදුමාකාර රසායනිකයක් තියෙනවා. ඒකට කියන්නේ BDNF Brain Derived Neurotrophic Factor කියලා. මේක හරියට මොලයේ සෛල වැවෙන්න දාන පොහොර වගේ දෙයක්. මේ පොහොර ස්වාභාවිකවම ඔයාගේ මොලය ඇතුළේ නිපදවා ගන්න පුළුවන් සරලම ක්‍රමය තමයි දිනපතා විනාඩි 20ක් 30ක් ශරීරයට දහඩිය දමන සක්‍රීය ව්‍යායාමයක යෙදීම. ඔයා වේගයෙන් ඇවිදින විට හෝ දුවන විට මොලයට ලැබෙන ඔක්සිජන් සහ රුධිර ප්‍රමාණය වැඩි වෙනවා වගේම BDNF ශ්‍රාව්‍ය වී අලුත් මතක සෛල බිහිවීම වේගවත් වෙනවා. පියවර අංක 3. මොලයට පෝෂණය දෙන සුපිරි ආහාර. Brain Superfoods. ඔයාගේ මොලයේ සෛල වලින් 60%ක්ම හැදිලා තියෙන්නේ මේදය. ෆැට් වලින්. ඒ නිසා මොලයට සෞඛ්‍ය සම්පන්න මේදය අත්‍යවශ්‍යයි. වොල්නට්ස් සහ ඔමේගා 3. වොල්නට්ස් ගෙඩියක් කැපුවාම ඒක පෙනෙන්නේ පුංචි මොලයක් වගේ නේද? ඒවය අඩංගු ඔමේගා 3 මේද අම්ල මොලයේ සෛල ආරක්ෂා කරනවා. අපේ දේශීය කොළපලා නිවිති ගොටුකොළ වැනි කොළ වර්ගවල ඇති ප්‍රතිඔක්සිකාරක ඇන්ටි ඔක්සයිඩන්ට්ස් මොලයේ වයසට යාම පාලනය කරනවා. කුරුදු සහ කහ මේවායි ඇති සක්‍රිය සංයෝග මොලයේ ඇතිවන ප්‍රදාහයන් ඉන්ෆ්ලමේෂන්ස් අඩු කර මතකය දීප්තිමත් කරනවා. පිරිසිදු ජලය. ඔයාගේ මොලයෙන් 75%ක්ම තියෙන ජලය. ඔයාගේ ඇගේ වතුර 2%කින් අඩු වුණත් ඔයාගේ අවධානය සහ මතකය 20%කින් විතර පහළ පහිනවා. ඒ නිසා දවස පුරා ක්‍රමවත්ව වතුර බොන්න අමතක කරන්න එපා. පියවර 4. ග්ලයිම්ෆැටික් පද්ධතිය සහ සුවනින්ද. The glymphatic system and sleep. ඔයා දන්නවද ඔයා රැට නිදාගන්නකොට ඔයාගේ මොලය ඇතුලේ සුපිරි පිරිසිදු කිරීමක් සිද්ධ වෙනවා කියලා. මේකට වෛද්‍ය විද්‍යාව කියන්නේ ග්ලයිම්ෆැටික් පද්ධතිය කියලා. ඔයා ගැඹුරු නින්දට ගියහම මොලයේ සෛල එකිනෙකා අතර ඉඩ ප්‍රමාණය 60%කින් විතර වැඩි වෙනවා. ඉන්පසු මොලය හරහා ගලා යන විශේෂ දියරයක් මගින් දවස පුරා මොලයේ එකතු වුණ සියලුම විෂ ද්‍රව්‍ය විශේෂයෙන්ම ඇල්සයිමර් රෝගය සාදන බෙටා ඇම්ලොයිඩ් ප්‍රෝටීන සෝදා පිරිසිදු කර හරිනවා. ඔයා රැට නිදිමරනවා නම් ඔයාගේ මොලය පිරිසිදු වෙන්නේ නැහැ. පහුවදාට ඔයාට කිසිම දෙයක් මතක හිටින්නේ නැති වෙන්නේ සහ ඔළුව බර වෙලා වගේ දැනෙන්නේ ඒ නිසායි. ඒ නිසා මතකය උපරිම කරගන්න නම් රෑ 10ට පෙර නිින්දට ගොස් පැය 7ක 8ක සූනින්දක් ලබා ගැනීම අනිවාර්යයි. අවසාන වශයෙන් මට ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ මොලය කියන්නේ ඔයාට ලැබුණ වටිනාම දායාදය. ඒක දවසින් දවස දි รา පත් වෙන්න අත්හරිනවද නැත්නම් අලුත් විද්‍යාත්මක පුරුදු හරහා ඒක ලෝකේ ජය ගන්න පුළුවන් සුපිරි අවියක් බවට පත් කර ගන්නවද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. අද ඉඳන් හැමදාම උදේට හැරුණ ගමන් ෆෝන් එක දිහා බලන එක විනාඩි 30කට නතර කරන්න. දිනපතා ව්‍යායාමයක් කරන්න. ශරීරයට ගුණදායක ස්වාභාවික ආහාර ලබා ගන්න.
සුවනින්දක් ලබාගන්න. ඔයා පොඩ්ඩක් හිතලා බේඩේවල් ජීවිතයට එකතු කරගත්තොත් ඔයාගේ මතක ශක්තියේ පුදුමාකාර වෙනසක් ඔයාටම බලාගන්න පුළුවන් වේවි. ඔයාටත් නිතරම අමතක වෙන ප්‍රශ්නය තියෙනවද? ඔයා දිනකට පැය කීයක් නිදාගන්නවද? ඔයාගේ අවංක අදහස පහතින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ විද්‍යාත්මක සහ ජීවිතයට වැදගත් වීඩියෝ දිගටම නරඹන්න අපේ පොඩ්ඩක් හිතන්න YouTube channel එක subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝවකින් හමුවෙමු. ඔබට නිරෝගී බුද්ධිමත් හෙටක් ප්‍රාර්ථනා කරනවා.